ජොයෝ බොයිස් අද නුවර යන වැඩක් තියෙනවා නිකන් පොඩි වැඩ වගේකට. මේ අපි ඒකට මේකේ සෙට් අපිට තව පැය 2යි විනාඩි 3ක් තියෙනවා අපිට යන්න. දැන් නුවර යන්න මේ තව ඉන්න කොල්ලෝ ඉන්නවා නේද? කොල්ලෝ TikTok එකේ සැටි කරනවා. දැන් නම් ඉන්නේ අර නාගල පන්සලයි. නාගල පන්සල දැන් පිටිපස්ස ඉන්නේ. ඒකට නම් පෙන්නන්න බෑ. අපි එහෙනම් නුවරට යන්න දැන් දලදා මාලිගාවට යමන්නේ මොකද කියන්නේ? දැන් මුට නම් මේ සමය නුවරෙන් වැදිරෙන මේ තියෙන උදේම මිනිහට එපා දැන්. නුවරට ගිහිල්ලා දලදා මාලිගාවට කවුරුහරි ෂූ කරනවා. එනවා සෙට් වෙනවා. මම ඕෆ්ලයින් යනවා මාස 6කට. අපි දලදා මාලිගාවට ආවා. කෙලින්ම දලදා මාලිගාව. සෙට් එක දැන් කෞතුකකාරයට යන්න ගැම්මට අපි දැන් කෞතුකකාර බලන්න වෙන්නේ වීඩියෝ එක නම් දාන්න වෙන්නේ ඒක අවුල් නැති මේ කෞතුකකාරන සුපිරි කියන ගොඩක් දේවල් තියෙනවා මම මේ තව බලන්න පටන් ගත්ත විතරයි ඉතින් මේ ඇත්තටම සුපිරි මේ කෞතුකකාර මම මේ ෆස්ට් ටයිම් ආවෙන වර මෙච්චර ඇවිල්ලා ඔයාලත් දලදා මාලිගාවට ආවොත් අනිවාර්යෙන් කෞතුකකාර බලන්න. ඒක තියෙන්නේ මේ කාලේ අපිට ගන්න මේ කෝටි 3ක් විතර වෙන එක කාසිය. බිස්නස් කතා කරන්නේ. මෙතන සුපිරි නිදහසක් දැනෙන්නේ. මේ මාර නිදහස් මේ මෙතන නම් ඒක දලදා මාලිගාවට ඇවිල්ලාම තමයි බලන්න ඕනේ අනිවාර්යයෙන්.
back to the car එකට යනවා අපි දැන් කෙලින්ම කාර් එකට ගිහිල්ලා මේ මොනවද ගෙදර යන්න හදන්නේ දැන් පිටත් වෙනවා ගෙදරට යන්න වැස්සත් තුන්න පටන් ගත්තා වෙලාවටම ඒ ස්ටාර්ට් කරන්නේ මෝ VIP ලයිට් එක දාලා ගිහිල්ලා back to අනුරාධපුර